මට නම් ඉදරන්නත් කැපලා තියෙන සුදු. ඇයි ඒ? අම්මා ඔයි. ඇයි අම්මා මොනවද ඔයාලට කියන්නේ? පරක්කු වෙන්න එපා. කාලා යන්න. යාළුවොත් එක්ක අඩුවෙන් ඉන්න. ජොබ් එකක් කරන්න. මට නම් දැන් මේ හැමදේම එපා වෙලා තියෙන්නේ. මට කේන් දෙන සුදු හැමදාම මොකක් කර කියවනවා. ඔයා හිතන්නේ ඔය වදයක් කියලාද? ඔයාට දවසක තේරි. අම්මගෙන් ෆෝන් කෝල් එකක්වත් නැති වෙද්දි. මට තේරෙන්නේ නැහැ සුදු මම මොකද්ද කරන්න කියලා. පොඩ්ඩක් ඉවසන්නකෝ. ඔයා දන්නවද? අදට මගේ අම්මා නැති වෙලා අවුරුදු 2යි. දැන් මාව අහන් ඉන්න කවුරුත් නැහැ. කෑවද පුතේ කියලාවත් අහන්න. ගෙදරින් කොහේ හරි ඉද්දී පරිස්සමෙන් ගිහින් එන්න. කීයටද එන්නේ? යාළුවෝ එක්කද යන්නේ? ඒව කියන්න දැන් මට කවුරුත් නැහැ. අම්මා ජීවත් වෙලා ඉද්දී අපි හිතන්නේ එයා හැමදාම ඉඳී කියලා. ඒකයි අපි කේන්ති ගන්නේ. එයාලව රිද්දන්නේ. අපිට එයාලා ඉන්නකම් එයාලගේ අගයක් නැහැ. අපි හිතන් ඉන්නේ අම්මා හැමදාම ඉඳී කියලානේ. මේ ලෝකේ අම්මා තරම් අපිට ආදරය කරපු වෙන කවුරුත් නැහැ. අම්මා නැති වුණාට පස්සේ තමයි අපිට මේ දේවල් තේරෙන්නේ. අපිට අගේ දැනෙන්නේ. මම කාලයෙන් හරියට අම්මත් එක්ක කතා කරන්නේ නැහැ සුදු. පරක්කු වෙන්නේ නැතුව අම්මත් එක්ක කතා කරන්න සුදු. අම්මා කියන්නේ අම්මට. අම්මා කියන්නේ සසරා. අම්මා කියන්නේ දෙපාරක් හම්බෙන මිනිස්සෙක් නෙවෙයි අපිට. අම්මගේ තැන වෙන කාටවත් ගන්නත් බෑ. දෙන්නත් බෑ. මිනිස්සුන්ට ජීවිතේ දෙවෙනි අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඔයා දැම්ම කතා කරන්න අම්මට. හෙලෝ. අයියා අම්මා අපි දාලා ගියානේ. මොකද්ද? කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරින් වඳිනේ අම්මා යන වදන කියා ලෝකය හැද කරමේ බුදු වෙනදා මගේ අතින් මව්ටෙන් කරමි බුදු වෙනදා මගේ අතින් මව්ටෙන් කරමි සංසාරේ මා දුටු පිඟුතින් බර අම්මා සංසාරේ මා